හොඳයි ඊළඟට ස්වීඩන් වල ස්නෝඒජයානු රටක් ප්‍රස්ථාපිරුළු බලමු. ඉතිං ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න රටවල් කීපෙන් එකක්. පළවෙනි රට ඩෙන්මාර්කය, ස්වීඩන්, නොර්වේ ආදී මේ රටවල් වල තමයි ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ. පළවෙනි ප්‍රස්ථාපිරුළ. සතුට කියන දේ කවුරුවත් අපිට දෙන්නේ නැහැ. ඒක ණයට ගන්න දෙයක්. හරි බරපතල කියමනක්. යමක් ණයට ගත්තාම කොච්චර අමාරුද කියලා දන්නවනේ. හොඳයි දෙවෙනි ප්‍රස්ථාපිරුළට අපි යමු. මේක නම් හරිම ලස්සනයි. ආදරය නැති ජීවිතය හරියට ග්‍රීස්ම කාලය නැති අවුරුද්දක් වගේ කියලා තමයි කියන්නේ. ස්වීඩන් කියන්නේ අධික ලෙස හිම වැටෙන රටක්. අපිට හිතා ගන්නවත් බෑ. රින මට්ටමට යනවා. ඉතින් ඒ පසුබිමට ගිහිලා තමයි මේ තේරුම අපි ගන්නට ඕන. අපිට මේක දැනෙන්නේ නැහැ. මොකද ලංකාව වගේ රටවල් වල මිනිස්සුන්ට නිතරම ඉරාවුව තියෙනවානේ. ඊළඟ ප්‍රස්ථාපිරුළ සල්ලි නැති මිනිහා හරියට සේලර් කෙනෙක් නැති බෝට්ටුවක් වගේ. නැත්තම් සල්ලි නැති මිනිහා හරියට කප්පිත්තක් නැති නැවක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. මේ වගේ ලොකු දේවල් තියෙනවා. ජීවිත කාලෙම හිතන්න දේවල් මේ ප්‍රස්ථාපිරුළ ඇතුලේ තියෙනවා. එහෙනම් ඊළඟ ප්‍රස්ථාපිරුළට යමු. ඊළඟ ප්‍රස්ථාපිරුළ හාම්පුතා ඉතාම හොඳින් නිදා ගන්නකොට සේවකයෝ මොකද කරන්නේ? හීන දකිනවා. ඉතින් ලෝකේ ඇති නැති පරතරයේදී අපිට නැති කරන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත. මේ අන්තිම ප්‍රස්ථාපිරුළ ස්වීඩන් වල. මේට සමාන ප්‍රස්ථාපිරුළු ගොඩාක් රටවල් වල තියෙනවා. ඔයගොල්ලන්ගේ රටේ ලංකාවෙත් තියෙනවා. මේක හරියට මේ වගේ ලංකාවේ තියෙන ප්‍රස්ථාපිරුළකට සමානයි. මොකද්ද? වැද්දන්ගෙන් බණ අහන එක තේරුමක් නැහැ කියලා තියෙන්නේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් අන්න ඊට සමාන ප්‍රස්ථාපිරුළක්. Advice should be viewed from behind.